ඔයා කෙනෙක් එක්ක කතා කරද්දී එයා ඇත්තටම හිතන්නේ මොනවද කියලා දැනගන්න ඔයා කැමතිද? අපි හුඟක් වෙලාවට කෙනෙක්ව මනින්නේ එයා කියන වචන වලින්. ඒත් මනෝවිද්‍යාවට අනුව මිනිස්සෙක්ගේ වචන වලට වඩා 80%ක්ම ඇත්ත කියන්නේ එයාගේ බොඩි ලැන්ග්වේජ් එක සහ එයාගේ තියෙන පුංචි පුරුදු. අද අපි කතා කරමු ඕනෑම කෙනෙක්ගේ හිසේ සිට දෙපතුල දක්වා බලලා එයාගේ ඇත්තම මනස කියවන්න පුළුවන් මනෝවිද්‍යාත්මක රහස් 5ක් ගැන. විශේෂයෙන්ම 5 වෙනි රහස නම් ගොඩක් අය නොදන්න එකක් වෙන්න පුළුවන්. වීඩියෝ එක අවසාන වෙනකම් බලන්නකෝ. ඒ විශේෂ රහසක් මොකක්ද කියලා දැනගන්න. කෙනෙක් ඔයා එක්ක hina වෙවි කතා කළත් එයාගේ දෙපතුල් තියෙන්නේ වෙන දිශාවකට හැරිලාද? ඒ කියන්නේ ගෙදරින් එළියට යන දොර දිශාවට හැරිලාද? ඒ කියන්නේ ඒ වෙලාවේ එයාගේ මනස තියෙන්නේ ඔයා ළඟ නෙමෙයි. එයාට ඕනි කොහොම හරි ඒ කතාව ඉවර කරලා එතනින් යන්න. හැබැයි එයාගේ දෙපතුල් කෙලින්ම ඔයාගේ පැත්තටම හැරිලා තියෙනවා නම් ඒ කියන්නේ එයා 100%ක්ම ඔයාට සහ ඔයාගේ කතාවට අවධානය දීලා තියෙනවා කියන එකයි. සාමාන්‍යයෙන් මිනිස්සෙක් විනාඩියකට 15ක් 20ක් පාරක් ඇසිපිය හෙලනවා. හැබැයි කෙනෙක් ඔයාට බොරුවක් කියනවා නම් හෝ ලොකු පීඩනයකින් ඉන්නවා නම් එයා නොදැනුවත්වම ඇසිපිය ගහන වේගය දෙගුණ තෙගුණ වෙනවා. ඒ වගේම කෙනෙක් කතා කරද්දී එක දිගටම ඔයාගේ ඇස් දෙක දිහා විනාඩි ගාණක් නොසැලී බලා ඉන්නවා නම් ඒක ආදරේ නොවෙන්නත් පුළුවන්. එක දිගටම බොරු ගොතන නිසා තමන්ගේ කන්ට්‍රෝල් එක තියාගන්න කරන දෙයක් වෙන්නත් පුළුවන්. ඔයා අතපය තියන විදිහ, ඔයා කෝපි කෝප්පය අතට ගන්න විදිහ හෝ ඔයා කතා කරන එක අනිත් කෙනා නොදැනුවත්වම එයාගේ සිරුරෙන් අනුකරණය කරනවද? මනෝවිද්‍යාත්මකව මේකට කියන්නේ මෙඩිකල් ඉෆෙක්ට් කියලා. කෙනෙක් ඔයාව දැඩි ලෙස කැමති නම් එහෙම නැත්නම් ඔයාට දැඩි ලෙස ගෞරව කරනවා නම් එයාගේ යටිහිත නොදැනුවත්වම ඔයාව කොපි කරනවා. ගොඩක් අය මතු පිටින් hina වුණාට ඒක ඇත්තම hinaවක්ද කියලා හොයාගන්නේ කොහොමද? ඇත්තම hinaවකදී තොල් විතරක් නෙමෙයි ඇස් වටේ තියෙන පටක සහ හම චුට්ටක් හැකිලිලා පුංචි රැලි හැදෙනවා. හැබැයි කෙනෙක්ගේ තොල් විතරක් ඇද වෙලා ඇස් වලින් කිසිම වෙනසක් වෙන්නේ නැත්නම් ඒක ඇත්තම hinaවක් නෙමෙයි. 100%ක්ම ෆේක් හෝ සමාජයට පෙන්වන්න හදන කෘත්‍රිම hinaවක් වෙන්න පුළුවන්. අන්තිම සහ ප්‍රබලම රහස තමයි අත් බැඳ ගැනීම සහ අත් සඟවා ගැනීම. කෙනෙක් තවත් කෙනෙක් සමග කතා කරද්දී අත් දෙක පපුව හරහා තදින් බැඳගෙන ඉන්නවා නම් ඒ කියන්නේ එයා ඔයා කියන දෙයට මානසිකව එකඟ නැහැ. එයා ඉන්නේ ආරක්ෂාකාරී මනෝභාවයක. ඒ වගේම කෙනෙක් එයාගේ අත් දෙක සාක්කුව අස්සේ හෝ පිටුපස සඟවා ගන්න කතා කරනවා නම් ඒ යම් දෙයක් ඔයාගෙන් හංගන බවට යටසිත දෙන ඉඟියක් වෙන්නත් පුළුවන්. මතක තියාගන්න මනෝවිද්‍යාව කියන්නේ සංඥාවක් විතරයි. තීරණ ගන්න එක නෙමෙයි. මේ රහස් 5ම එකතු කරලා බලද්දී ඔයාට ඕනම කෙනෙක්ගේ ඇත්ත ස්වභාවය අඳුරගන්න පුළුවන් වේවි. ඔයාටත් මේ වගේ අත්දැකීම් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. මේ වගේ තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු මගේ රත්තරන් යාළුවෝ හැමෝටම තෙරුවන් සරණයි.